හෘදයාබාධයක් එහෙමත් නැත්නම් heart attack එකක් කියලා කියන්නේ මොකක්ද? අපි දන්නවා හෘදය කියන්නේ උරස් කුහරය තුල තියෙන කුටීර 4කින් සමන්විත හෘද පේශි වලින් හැදිලා තියෙන අවයවයක්. මේකෙන් කරන්නේ ඔක්සිජන් අඩු රුධිරය පෙනහළු වලට පොම්ප කරලා පෙනහළු වලින් ඔක්සිජන් සංතෘප්ත රුධිරය අරගෙන මුළු ශරීරය පුරා බෙදා හැරීම. ඉතින් මේ පොම්පයක් විදිහට වැඩ කරන හෘද පේශි වලට රුධිරය සැපයීම සඳහා විශේෂිත වූ රුධිර වාහිනී කීපයක් තියෙනවා. ඒවට අපි කියනවා කිරීටක ධමනි කියලා. හෘදයාබාධයකදී සිද්ධ වෙන්නේ කාලයක් තිස්සේ මේ කිරීටක ධමනි කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් සිහින් බවට පත් වෙලා රුධිර කැටියක් මගින් සම්පූර්ණ අවහිරතාවයකට ලක්වීම. ඉතින් මේ වගේ රුධිර කැටයකින් කිරීටක ධමනියක් සම්පූර්ණ අවහිරතාවයකට පත් වුණාට පස්සේ ඒ අදාළ රුධිර වාහිනියෙන් රුධිරය සපයන හෘද පේශිය ක්ෂණිකව අකර්මණ්‍ය බවට පත් වෙනවා. ඒ වගේ අවස්ථාවකදී හෘදයේ ක්‍රියාකාරීත්වයත් අඩපණ වෙනවා. මෙන්න මේ වගේ සංසිද්ධියකට තමයි අපි කියන්නේ හෘදයාබාධයක් ඇති වෙනවා කියලා. හෘදයාබාධයකදී පෙන්වන මූලික රෝග ලක්ෂණ මොනවාද? පපුවේ මැද ඇතිවන අධික වේදනාව. මෙය තෙරපීමක්, තදවීමක් වැනි වේදනාවක් විය හැකියි. බොහෝ විට මේ වේදනාව උගුර දෙසට, බෙල්ල දෙසට, එහෙම නැත්නම් උරහිස් වලින් අද්දිගේ, එහෙම නැත්නම් පපුවෙන් පිටිපස්සට ගමන් කරන්නට පුළුවන්. අධික දහඩිය දැමීම, කලාන්තයේ ගතියක්, අධික හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙන්නට පුළුවන්. කලාතුරකින් සමහර රෝගීන් සිහි නැතිවීම පවා සිදුවිය හැකියි. හෘදයාබාධයක් වැළඳෙන්න කලින් ඒ ගැන දැනගන්න යම් යම් රතුවෙලි සංඥා නිකුත් කරනවාද? විශේෂයෙන් ඇවිදගෙන යෑමේදී හෝ මහන්සි වෙලා වැඩක් කිරීමේදී, පඩිපෙළක් හෝ කන්දක් නැග යෑමේදී පපුව මැද හිරවීමක් ඇතිවීම, වෙනදාට වඩා මහන්සියක් ඇතිවීම, කලාන්තයේ ගතියක් ඇතිවීම මූලික රෝග ලක්ෂණ විය හැකියි. ඉතින් මේ වගේ රෝග ලක්ෂණ සති කිහිපයක් තිස්සේ තිබෙනවා නම් ඔබ කරුණාකර හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගෙන නිසි පරීක්ෂණ වලට යොමු වෙන්නට ඕනේ. හෘදයාබාධයක් වැළඳීම වෙනුවෙන් වැඩිම අවදානමක් තියෙන අවදානම් පිරිස කවුද? අපි හැමෝම වයසත් සමග හෘදයාබාධයක් ඇතිවීමේ යම් අවදානමකට ලක් වෙනවා. අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් මට්ටම, අධික සීනි මට්ටම, එහෙම නැත්නම් දියවැඩියාව කියලා අපි කියනවා. ඉතින් ඔබට මේ රෝග තිබෙනවා නම් ඔබට හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම වැඩි. අපි දන්නවා දුම්බීම ඔබේ හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම ඉතාමත් ඉහළ දමනවා. අධික මත්පැන් පානය, අධික ආතතිය හෘදයාබාධ වැඩි වෙන්න තවත් හේතු සාධක වෙනවා. ස්ථූලභාවය, වැරදි ආහාර රටා, ව්‍යායාම මදිකම. ඉතින් මේ වගේ අවස්ථාවලදී හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම තවදුරටත් ඉහළයි.